ඉතින් අපි පළවෙනි ප්‍රොඩක්ට් එක විදියට ඔයාලට ගෙනාවා ක්ලීනින් ගන් එකක්. මේ පේන්නේ ක්ලීනින් ගන් එක. ඉතින් මේ ක්ලීනින් ගන් එකෙන් ඔයාගේ වාහනේ හොඳින්ම හොද ගන්න පුළුවන්. මේක බැටරියකින් තමයි වැඩ කරන්නේ. අපි ඕගොල්ලන්ට මේකට බැටරි දෙකක්ම දෙනවා. ඕගොල්ලෝ පේනවා ඉතින් මම වතුර බේසමකට වතුර පුරවගෙන තියාගන්නවා. ෆිල්ටර් එකත් එක්ක එන බටේ මෙන්න මේ බේසමට දාන්න තියෙනවා. බේසමට දාලා අපිට මෙහෙම කාර් එක හොද ගන්න පුළුවන්. හොඳ වතුර පාරක් ඇතරම සැරටම වදින වතුර පාරක් එනවා. ඒක අර විහිදෙන පාරක්. මේකට නොසල් දෙකක් එනවා. සුදු පාට නොසල් එකෙන් තමයි විහිදෙන විදියට යන්නේ. ඒක අයින් කරලා අපි දාගන්නවා මෙන්න මේ රතු පාට නොසල් එක. තදට වතුර පාරක් ගහගෙන ওই මඩ එහෙම අයින් කරන්න පුළුවන්. මඩ් ගාඩ් ඇස්සේ තියෙන. ඔන්න බලමු. වෙනම ගමුනේ. දැන් මේ වෙලාවේ නම් මඩ නැහැ. මම ඔක්කොම හොදගෙන තියෙන නිසා ඔයාලට හිතා ගන්න පුළුවන්. දැන් ලොකු ප්‍රෙෂර් එකක් එන නිසා මේ ළඟ ඉඳන් ගහන්න ඕනේ නැහැ. ඈත ඉඳන් උනත් ගහන්න පුළුවන්. දැන් ඈත ඉඳන් ගහන්නේ මේකට ඒත් වදින. රතු පාට නොසල් එකෙන් දාපුවම වතුර පාර ගොඩක් දුරට යනවා. ඔම් බලා ගන්න. දැන් මේකේ සබන් දා ගන්න ඕනේ කියලා. මේ බොටල් එකට සබන් ටිකක් දාගෙන ඔයගොල්ලන්ට පුළුවන් අර නොසල් එක සෙට් කරා වගේම සෙට් කරන්න. ඔම් බලන්න. යන්නේ. මේ විදිහට වෙනඳ සෙට් කරගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට කාර් එක සබන් දාලා හොද ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ පේනවා මේ වතුර පිරලා තියෙනවා. වතුර පිරලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මේ බේසමේ කොච්චර ජල මට්ටම අඩු වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට වෝටර් ගන් එකෙන් වතුර ටික ගන්න පුළුවන්. වතුර ටික ප්‍රෙෂර් කරගන්න පුළුවන්. මොකද මේක ඔටෝමැටිකලි වතුරත් එක්කම පල්ලෙහාට යන නිසා. ඔයාලගේ ගෙවැත්තට මල් පැල වලට වතුර ටික දාගන්න මේකෙන් පුළුවන්. අපි දාගෙන බලමු. මේ බංකුවේ වැස්සත් එක්ක ඔයගොල්ලන්ට පේන ඇති මේ පුටුව මඩ වැදිලා තියෙනවා. ඉතින් මම මේ මඩ ටික දැන් සුද්ධ කරගන්න යන්නේ. නේද? මේකද? මේකද? දැක්කනේ ඉතින් පඩියේ මඩ වැටිලා කොල්රොඩු වෙලා ජරා වෙලා තියෙනවා. ඉතින් අපි සුද්ධ කරගෙන බලමු. කුඹුරවල් වලට තෙල් ගහන්න, දියර පොහොර ගහන්න, ඒ වැඩ වලටත් මේක ඇත්තටම යූස් කරන්න පුළුවන්. තෙල් ටැංකියට ඕගොල්ලෝගේ තෙල් ටික පුරව ගත්තා. කරේ දාගන්න කලින් ෆිල්ටර් එක මේක අස්සට දාගෙන කරේ එල්ලගෙන යන්න තියෙන. තෙල් ටික ගහ ගන්න පුළුවන්. මේකේ සාමාන්‍ය කුඹුර පොඩි නම් නියර දිගේ ගිහින් කුඹුරම කව කරගන්න පුළුවන්. හැබැයි ලොකු කුඹුරු තියෙනවා නම් ඔයාලට කුඹුර වැදින් පොඩ්ඩක් යන්න වෙනවා. දියර පොහොර තෙල් ඔය ඕන එකක් ගැහුවට කමක් නැහැ. ඊළඟ පාවිච්චියට කලින් මේක හොඳට සුද්ධ කරගන්න. අපි බොක්ස් එකක් තියෙනනේ. මේ බොක්ස් එකට පිළිවෙලට දාගෙන මේක අහුරගෙන තියාගන්න. ඕන උපකරණයක් එහෙම තමයි. ඒක හරියට පාවිච්චි කරන ආකාරය අනුව තමයි ඒකේ ආයු කාලය වැඩි වෙන්නේ.